අපි 1962 රක්ෂණ සංස්ථාව ආරම්භ කරා. රක්ෂණ සංස්ථාව ආරම්භ කරලා මාස දෙකකින් අපි ශේෂ්ත්‍රා සංගමය ආරම්භ කරා. එහෙනම් රක්ෂණ සංස්ථාවට ඉතිහාසයේම අපේ සංගමයේ තියෙනවා. වර්තමාන මම සභාපති මම වුණාට අපේ සභාපතිවරු 7-8 දෙනෙක් ඉඳලා තියෙනවා. මම කඩගාටුවේ 7-8 දෙනාව දැන් නැති වෙලා මම විතරයි දැන් වර්තමාන සභාපතිවරුන් ඉන්නේ. ඉතින් අපිට ලොකු ආඩම්බරයක් තියෙනවා රක්ෂණ සංස්ථාව ගැන. සංස්ථාව මේ මට්ටමට ගේන්නේ අපේ අලි බලකාය සෑහෙන කැපකිරීමක් කරලා තියෙනවා. නමුත් මේ කැපකිරීම කරලා අපි කවදාවත් කොහෙවත් පාරක වැහැලා ප්‍රශ්න ඉල්ල උද්ඝෝෂණ කරේ නැහැ. අදට කරලත් නැහැ. කරන්න බලාපොරොත්තුත් නැහැ. අපි හැම දෙයක්ම සාකච්ඡා මාර්ගයෙන් කතා කරලා තමයි විසඳගත්තේ. ශ්‍රී ලංකා රක්ෂණ ඉතිහාසයේ පළමු වතාවට තමයි මේ වගේ සමුළුවක් ඒ කියන්නේ විශේෂ ආරාධිතින් සහ විශේෂ අපිට සම්බන්ධ ආයතන ප්‍රධානීන් ඒ කියන්නේ රක්ෂණ නියාමන කොමිෂන් සභාව කම්කරු දෙපාර්තමේන්තුව ඊට පස්සේ ඊට අදාළ අනිකුත් ආයතන වල නිලධාරීන් සම්බන්ධ කරගෙන අපේ රක්ෂණ සංස්ථාවේ ප්‍රධාන නිලධාරීන් සම්බන්ධ කරගෙන මේවැනි කාර්යයක් කරන්නේ. ඉතින් අපි මේක කරන්න හිතුවේ ඇත්තටම අරමුණ උනේ අපේ රක්ෂණ නියෝජිත මහත්මීන් දැනුවත් කිරීමයි. දැනුවත් කිරීම කියන්නේ සවි බල ගැන්වීම. ඕන ප්‍රමාණයට දැනුවත් වෙලා තියෙනවා. නමුත් අපි දන්නේ දැන් රක්ෂණ නියාමන කොමිෂන් සභාවක් කියලා තියෙනවා. මෙතුමා ආවට පස්සේ සහ ඔය සල්පිරි කෝරාල මහත්මයාගේ කාලේදී ජනතාව අතරට යම් ප්‍රමාණයකට ගියා. නමුත් අද වර්තමාන සභාපතිතුමාට ඊටම ඉක්මනින් ජනතාව අතරට යමින් පවතිනවා. ඉතින් මේ වගේ ආයතනයකින් අපිට ගන්න පුළුවන් මෙහෙවර මොකක්ද? ඒ ආයතනයෙන් කරන්නේ මොකද්ද කියන එක පැත්තකින් අපි දැනුවත් කරන්න අවශ්‍යයි. අපි දැනුවත්ුත් නැහැ. එතුමත් එක්ක කතා කරද්දී අපිට තේරුණා අපි මොනවද දන්නේ කියලා. මේ ආයතන ගැන මේ ආයතනෙන් කරන කාර්යභාරය ගැන මොනවද අපි දන්නේ. ඉතින් අන්න ඒක තමයි අපේ පළමුම අභිප්‍රාය වුණේ අරමුණ වුණේ. සාමාන්‍ය රක්ෂණයත් අපි අංක 1 වෙලා ඉන්නවා. එතනක් තියෙන්නේ අපේ ලාභ පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. එතකොට අපි බලන්න ඕන අපේ මහත්තුරු ප්‍රශ්න කියනවා මේක SOE එකක්. රජයට අයත් ව්‍යාපාරයක්. රජයට අයත් ව්‍යාපාරයක් කියන්නේ මේක අයිති මහා භාණ්ඩාගාරයට. මහා භාණ්ඩාගාරය අයිති මේ රටේ ජනතාවට. එතකොට මේව පටන් ගත්තේ මේවට ආයෝජනය කරන්නේ ජනතා බදු මුදල්. අපේ දුප්පත් ජනතාවගේ සල්ලි. එතකොට මගේ පරම වගකීමක් තියෙනවා ඒ ආයෝජනයට නිසි ප්‍රතිලාභ ලබා දෙන්න. ආයෝජකයා ලංකාවේ ජනතාව. එතකොට ඒකත් අපි කරන්න ඕන. එතකොට ශේෂ්ත්‍ර නිලධාරි මහත්තුරුන් ඇතුළු සියලුම රාජකාරී කරන සේවා නියුක්තිකයන් මං රැක බලා ගන්නවා. ඒක තමයි කාර්යභාරය. එතකොට ඒ අතරේ පොඩි අඩුලුඩුකම් වෙන්න පුළුවන්. මම සංස්ථා බාර ගන්නකොට මේක දෙකට කරලා විකුණන්න තිබුණේ. එතකොට ජනාධිපතිතුමාගේ ඉල්ලීම තමයි ඔයා මේක ප්‍රොපර් ROI return on investment එකක් ඇතුව ගෙනියන්න ඕන. එහෙම නැත්නම් රජයට බරක් වෙනවා. return on investment කියන්නේ ආයෝජනය කර මුදලට අපි නිසි ප්‍රතිලාභ ලබා දෙනවා. එතකොට අපි තරගකාරීන් විශාල සංඛ්‍යාවක් අතර තමයි ඉන්නේ. මට දෙන එක ඉන්වෙස්ට්මන්ට් එකක් 11 බිලියන්. හොටෙල් එකකට ඉන්වෙස්ට් කළා අවුරුදු 12ක් කිසිම ආදායමක් ආයතනට නැහැ. ඊට පස්සේ තව ආයතනයක 37 බිලියන් සහ ෂෙයාර්ස් වල ඉන්වෙස්ට් කරන 45 බිලියන්. ඒව නිදහස් කරේ මගේ නායකත්වයක් තුල. ඒතර ඒ වගේ චැලෙන්ජස් තියෙන බව ක්ෂේත්‍ර නිලධාරීනුත් අභ්‍යන්තර වැඩ කරන සේවක මණ්ඩලයක් දැනගන්නවා. විශේෂයෙන්ම රක්ෂණ සංස්ථාවේ දැන් තියෙන තත්ත්වයක් එක්ක බැලුවොත් අපේ සභාපතිතුමා කිව්වා වගේ අපි වැඩ බාර ගන්නකොට මාස 6කට කලින් මම වැඩ බාර ගන්නකොට අපි ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් නව ව්‍යාපාර වලින් නම්බර් 5. එතකොට සම්පූර්ණ ව්‍යාපාරයෙන් නම්බර් 3. දැන් මේ නම්බර් 5 හෝ නම්බර් 3 වැටුනේ අධීය තත්ත්වයක් නෙමෙයි. නමුත් ඒවා අපි පසල් කළාම ආයතනයේ තිබෙන අතීතයේ වෙච්ච දේවල් වැඩක් නැහැ. මොකද අර බාරසූර මහත්මයාත් කිව්වා වගේ මේ දැවැන්ත ගහයි පොත්තයි ඔබලා පොත්ත සංස්ථාව දැවැන්ත ගහ නම් මේ ගහයි පොත්තයි දෙකම වැවෙන්න නම් මේ ගහ වර්ධනය වෙන්න ඕනේ. ඒ ගහ වර්ධනය කිරීමේ ඒ චැලෙන්ජ් එක තමයි අපි අරගෙන ඉන්නේ. හැබැයි ගහ නිකම්ම වර්ධනය කරනවත් නෙමෙයි. ගහ නිකම්ම වර්ධනය කරනවා කියලා කියන්න නොවන හේතුව තමයි දැන් මාකට් එකේ බැලුවොත්
අපේ රක්ෂණ නියාමක ආයතනයේ සභාපතිතුමා දන්නවා මාකට් ෂෙයාර්ස් බලනකොට මාකට් ෂෙයාර් එක වර්ධනය වෙනවා. නමුත් මා දැක්කා ඩෙපියුටි ෆයිනෑන්ස් මිනිස්ටර්ත් කමෙන්ට් එකක් දාලා තිබ්බා. දැන් සමහර ආයතන තමුන්ගේ මාකට් ෂෙයාර් එක තියාගන්න දැවැන්ත විදිහට ලයිෆ් ඉන්ෂුරන්ස් එක අඩුවෙන් තියෙන ඉන්වෙස්ට්මන්ට් කෑල්ල ලොකුවට තියෙන සිංගල් ප්‍රීමියම් කෙටි කාලින සිංගල් ප්‍රීමියම් විකුණනවා. සභාපතිතුමා කිව්වා වගේ ඔව් අපිට ස්ථීර පැවැත්මක් සහිත බිස්නස් එකේ සස්ටේනබල් ග්‍රෝත් එකක් ඕනේ. එතනින් තමයි අපිට පුළුවන් වර්තමානයේ වගේම අනාගතයේදී මේ රටේ ජනතාව වෙනුවෙන් සහ අපේ ක්ෂේත්‍ර බලකාය අපේ පාරිභෝගිකයන් ඒ වගේම අපේ ස්ටාෆ් එක කියන මේ හැම කණ්ඩායමකම මේ හැමදෙනාම අපේ කම්පැනි එකේ ස්ටේක් හෝල්ඩර්ස්ලා ඉතින් මේ හැමදෙනාම වෙනුවෙන් යහපත් අනාගතයක් අපිට හදන්න පුළුවන් වෙන්නේ අපි මේ ව්‍යාපාරය නිසි පරිදි වර්ධනය කරොත් සහ අපි ව්‍යාපාරයේ නිසි ලාභාංශයක් ලබා ගත්තොත්. ඉතින් ජෙනරල් ඉන්ෂුරන්ස් බිස්නස් එක අර කිව්වා වගේ මාකට් එක හැම වෙලාවෙම චේන්ජ් වෙනවා, තිත්වා එනවා, දැනුත් වැස්ස තියෙනවා. අපි හැම වෙලාවෙම මේ දවස් ටිකේ මේ වැස්සක් වෙනකොට චීෆ් ඔෆිසර් ජෙනරල්ුත් මා CBOත් අපි හැමදෙනාම කොහෙටද ෆ්ලඩ් එන්නේ? දැන් ඊයේ ආරංචි වුණා ආයිත් හලාවත ප්‍රදේශයේ ෆ්ලඩ් දෙකක් ඇවිල්ලා තියෙනවා කියලා. ඉතින් මේ හැම වෙලාවෙම මාකට් එක වෙනස් වෙනවා, කාලගුණය වෙනස් වෙනවා, යුද්ධ වෙනවා. නමුත් මේ හැම දෙයක් අතරෙම අපිට හැකියාව තියෙන්න ඕනේ කණ්ඩායමක් විදියට කොහොමද අපි මේ බිස්නස් එක මැනේජ් කරන්න කියන එක. අපිට අලුත් අත්දැකීමක්. අපි නොහිතන දේවල් සිද්ධ වෙන්න පුළුවන්. දිත්තා සොලිකුණාටුවක් එයි කියලා අපි කවුරුත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් විදියටත් අලෙවිකරු විදියටත් මේ වැඩසටහන මම හිතන්නේ මාතෘකාව තිබුණේ අලෙවිකරුවාට එන අභියෝග කොහොමද ජයග්‍රහණය කරන්න කියලා. මා විශ්වාස කරනවා අභියෝග කිව්වහම අභියෝග කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි තමා තුළ ඇතිවෙනා වූ අභියෝග, තමා තුළින් ඇතිවෙන අභියෝග, ඒ වගේම පිටස්තර ඇතිවෙන අභියෝග. මේ අභියෝග දෙකම අපිට මුහුණ දෙන්නට සිදුවේ. ඉතින් අර ප්‍රධාන කාරණාව කීවක් වෙන මීට පෙර කතා කර ප්‍රධාන විධායක නිලධාරීතුමා කීවක් වෙන අපි කොච්චර මේ රැකියාවට ගරු කරනවද, කොච්චර මේක අපි වැලියු කරනවද, ඒක තමයි පවතින්නේ. ඒක තමයි වැදගත්ම දේ. පුළුවන් නම් අවුරුද්දක් ඇතුළත නම්බර් 2 කරලා දෙන්නයි කියලා. හැබැයි ඉතින් මේ එහෙ ඉඳන් මාසයකට දවස් 4 මට ටිකට් දුන්නා, මගේ සෙක්‍රටරියට ටිකට් දුන්නා, මට ඩොලර් වලින් ගෙව්වා. ගෙවලා දවස් 4යි අපි ට්‍රේනින් කරන්නේ මාසෙකට. අපි ඔයකොල්ලෝ මම නෙමෙයි ඕගොල්ලෝ ආයිමත් අවුරුද්දක් ඇතුළත නම්බර් 1 උනා ක්ෂේත්‍රේ ලයිෆ් ඉන්ෂුරන්ස් වලින්. ඉතින් මේක කරන්න බැරි දෙයක් නෙමෙයි. ජෙනරල් වල සල්ලි නැහැ. ජෙනරල් වලින් ඇත්තෙන්ම කිව්වොත් ජෙනරල් කියන්නේ අර මැන්ඩේටරි ඉන්ෂුරන්ස් කියන්නේ කාර් එකක් ඉන්ෂුරන්ස් පොලිසියක් නැතුව එළියට පාට දාන්න බෑ. සමහර ෆැක්ටරි වලට ෆයර් ඉන්ෂුරන්ස් මැන්ඩේටරි. වර්ක්මන් කම්පන්සේෂන් මැන්ඩේටරි. ඉතින් ඔය ටික බෙදා ගන්න තමයි මේ ආයතන කීයද 26ක් දඟලන්නේ. ඔය ටික බෙදා ගන්නවා. හැබැයි growth එකක් එනවා මොකද කාර් population එක වැඩි වෙනවා. ඉතින් මම පහුගිය පෙබරවාරි අපි අවුරුදු 25ක් අපිට පිරුණා රක්ෂණ නියාමන කොමිෂන් සභාව. මම අද දැනගත්තා 62 ජනවාරි මාසයේ තමයි ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව පිහිටවල තියෙන අවුරුදු 65ක්. ලංකාවේ තියෙන ලොකුම ඉන්ෂුරන්ස් කම්පැනි එක. ඒකින්ද ඔයගොල්ලෝ ආඩම්බර වෙන්න ඕනේ ඉතිහාසයක් තියෙන විශාල වත්කම් ප්‍රමාණයක් තියෙන ආයතනයක නිලධාරී විදියට වැඩ කරන්න ලැබීම ගැන. ඔබ දන්නවා කම්කරු දෙපාර්තමේන්තුව අපේ අර දෙවෙනියට කතා කළේ මහත්මයා කිව්වා වගේම පාර්ශව 3කින් නෙවෙයි ඊටත් වැඩි පිරිසක්ගෙන් බැනුම් අහන දෙපාර්තමේන්තුවක්. ඇයි මම මෙහෙම කිව්වේ? බොහෝ අවස්ථාවල අපිට සිද්ධ වුණා සේවකියොත් එක්ක වැඩ කරන්න. කම්කරු නීතියෙන් සේවකයන්ට හිමි වරප්‍රසාද ප්‍රතිපාදන සහ සේවා නියමයන් කොන්දේසි සපුරාලන්න අපිට සිද්ධ වුණා. එවන් තැනක අපි සේවකයාට පක්ෂපාතී වීමම නෙවෙයි
පවතින කම්කරු නීතියේ රාමුව තුල ලබා දිය හැකි අවස්ථා වරප්‍රසාද දෙනකොට සේවායෝජක පාර්ශවයෙන් චෝදනා. සේවායෝජකයන් හා සම්බන්ධ පවතින කම්කරු නීතිය සම්බන්ධව කතා කරමින් අදාළ ප්‍රතිපාදන සහ අවස්ථා පිළිබඳ සේවකයාට දැනුනොත් අපි මේ පැත්තේ කියලා සේවකව අපිට දොස් කියනවා. ඒ සියල්ල මැද මම බොහොම සතුටින් කතා කරන්නේ ඔබට කම්කරු දෙපාර්තමේන්තුවේ මගේ අංශය බැනුම් අහන අංශයක් උනේ නැහැ. මේ වේදිකාව තුළ අද කතා බහ කළ සමාජ කතිකාවක් පිළිබඳව ඔබ සංවාදයකට යෙදුණා. සංවාදයක් අවශ්‍යයි. රක්ෂණ අලෙවි නියෝජිතයින්ට ඒ කණ්ඩායම් නායකයින්ට පුළුල් කතිකාවක අවශ්‍යතාවය අපේ ආචාර්යතුමන් සභාපතිතුමන් කතා කරපු හැම දේශක මහත්මියෙක්ම පැහැදිලි කරලා දුන්නා.